හෙලෝ ගයිස් අද අලුත් vlog එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අද මට තියෙනවා 5 එකේ orders 3ක් complete කරන්න. මේ orders 3ම complete කරන්න තිබ්බේ දවස් 2කින්. ඒ කියන්නේ order එක අරගෙන දවස් 2ක ඇතුළත තමයි deliver කරන්න තිබුණේ. ඒත් මම මේක කරන්නේ අන්තිම මොහොතේ. මේකට හේතුව තමයි මට campus එකේ viva එකක් තිබුණා. ඊට අමතරව exam තිබුණා. අද තමයි exam එක ඉවර වුණේ. ඉතින් client ගෙන් order එක ගද්දිත් මං කිව්වා මට දවස් 2ක් ඕන. සමහර pattern එහෙම ටිකක් lazy ඒ වුණත් මම දවස් 2ක් ඉල්ලගත්තේ. ඒතකොට balance කරලා මට යවන්න පුළුවන් නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ගන්න තියෙන දේවල් මම ඔයාලට පෙන්නන්නම්. ඊට අමතරව channel එක subscribe කරමු කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා vlog එකත් එක්ක එකතුලා ඉන්න. මේ තියෙන මට අද කරන්න තියෙන orders ටික ඉතින් මුලින්ම තියෙනවා $10ක order එකක්. ඊට පස්සේ තියෙනවා $20ක order එකක්. ඊට පස්සේ තියෙනවා $50ක order එකක්. ඉතින් මේ orders ටික ඔක්කොම කරන්න තියෙන්නේ පැය 12කටත් වඩා අඩු කාලයක්. අපි බලමු මේ orders ටික වෙන්නේ කොහොමද කියලා. මට මුලින්ම කරන්න තිබුණ order එකේ client requirements විදිහට දීලා තිබුණේ යාගේ logo එක use කරලා pattern එකක් හදලා දෙන්න කියලා. ඉතින් මට client logo එකේ image එකක් දාලා තිබුණා. ඊට පස්සේ මම මේ image එක vectorize කරලා ඒ pattern එක හදාගත්තා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ මම හදාගත්තු pattern එක. ඉතින් ඔයාලට පේනවනේ client ගේ logo එක. ඔන්න ඔය විදිහ තමයි client ගේ logo එක තිබුණේ. මම $10 order එක deliver කරගත්තා. ගොඩ දෙනෙක් මගෙන් අහනවනේ ප්‍රොජෙක්ට් එකක් ගන්න කොහොමද client requirements දෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒකට උදාහරණයක් අත පෙන්නන්නම්. මට ආපු $20 order එක ගත්ත විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ඒ $20 order එකේදී කරන්න තිබුණේ පොඩි elements use කරලා simple pattern එකක් හදන්න. ඉතින් client ඒකේ requirements දීපු විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම order එක ගද්දි ඒකේ වීඩියෝ එකක් ගත්තා. මම මෙතනින් පස්සේ ඔයාලට මේ වීඩියෝ එක දාලා පෙන්නන්නම්. මේ client මාත් එක්ක කලින් වැඩ කරපු client කෙනෙක්. ඉතින් මේ client ඉල්ලලා තියෙන්නේ එයා මෙන්න මේ දාපු image එකට අදාළව කලර්ස් වෙනස් කරලා පැන් සෙට් එකක් පැන්ස් 3ක්. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ offer එක හදා ගන්නවා. මම මෙතන create an offer කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මගේ gig එක තෝරලා ඊට පස්සේ මෙතන single payment කියන එක ක්ලික් කරනවා. ඉතින් මම description එකේ 3 designs කියලා දා ගන්නවා. ඊට පස්සේ මෙතන revisions unlimited කියලා දාගෙන delivery time එක 2 days ඊට අමතරව price එක $20 කියලා දා ගන්නවා. ඊට පස්සේ offer එක expire වෙන date එක දාගෙන මට requirements ඕනේ නැහැ කියලා select කරගත්තා. ඊට පස්සේ මම ඩිසයින් කන්සෙප්ට්ස් 3ක් දෙනවා කියලා දාගත්තා. ඊට අමතරව source file එක දෙනවා කියලා දාගත්තා. ඊට පස්සේ මම gig එකේ දාලා තියෙන services ටික select කරගන්නවා. ඊට පස්සේ මම send offer කියන බටන් එක click කරනවා. offer එක දාලා ටික වෙලාවක් බලාගෙන ඉද්දි මෙන්න මේ විදිහට notification එකක් ආවා මට අලුතෙන් order එකක් ආවා කියලා. ඉතින් ඔන්න විදිහට තමයි order එකක් එන්නේ. ඒ විදිහට තමයි මම මේ order එක ගත්තේ. ඉතින් order එකක් ගද්දී ඔයාලා requirements හරියටම තේරුම් ගත්තොත් දැන් අපි හිතමුකෝ order එකක් අපිට customer කෙනෙක් message එකක් දාලා order එකක් දෙනවා. ඊට අමතරව order එකක් place කරලා order එක ඇතුළෙන්ම අපිට requirements ටික දෙනවා. ඉතින් කොහොමද වුණත් අපි order එක හරියට තේරුම් ගත්ත කියන්නේ අපිට order එකේදී කරන්න තියෙන designs ටික කරන්න හරිම ලේසි. ඉතින් requirements තේරෙන්නේ නැතුව හදන්න ගත්තොත් වෙන්නේ අපෙන් දිගටම revisions ඉල්ලන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා order එකක් කරන්න කලින් client එක කතා කරලා හරි එහෙම නැත්නම් ඔයාලට පළවෙනි පාරේම requirements තේරෙනවා නම් කතා කරන්න ඕනේ නැහනේ. ඒ order එක පටන් ගන්න ඊට අමතරව ඔයාලට කවුරු හරි customer කෙනෙක් message එකක් දාලා order එකකුත් place කරලා requirements දීලා තියෙනවා නම් ඔයාලට ඒ requirements තේරෙන්නේ නැත්නම් client message එකක් දාලා ඒ requirements ටික ආපහු අහලා හරියටම තේරුම් අරගෙන design stick කරන්න පටන් ගන්න. ඒ කියන්නේ customer ට message දානවා කියන්නේ යාට ගොඩාක් කරදර වෙන විදිහට message දාන්න එපා. හරියට requirements ටික තේරෙන විදිහට එකපාරම message එකක් දාලා අහන්න මට මෙන්න මේ කරුණ පැහැදිලි නෑ. මෙන්න මේ දේවල් ටික ආපහු කියන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් කියලා requirements ටික හරියට ඉල්ල ගන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලට project එක ලස්සනට කරගන්න පුළුවන්. මේ තියෙන මම හදාගත්ත පළවෙනි pattern එක. ඊට පස්සේ මේ තියෙන ඒකම වෙන විදියකින් සේව් කරගෙන කලර්ස් මාරු කරලා ඊට පස්සේ මේ තියෙන තුන්වෙනි pattern එක. අපි මේක ඩිලිවර් කරගමු. මම මේ order එක ඩිලිවර් කරගත්තා. ඔයාලා ගොඩක් දෙනෙක් මට කමෙන්ට් දාලා අහලා තිබුණා මට එන orders වලට එක ගණන් එන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි දැන් client කෙනෙක් මුලින්ම message එකක් දානවනේ. මුලින්ම message එකක් දැම්මට පස්සේ මම යාගෙන් අහනවා යාට ඕන element වර්ගය ඊට අමතරව pattern එක හැදෙන විදිය ඒ වගේ දේවල් මම යාගේ requirements ඉදලා ගන්නවා. ඉතින් එහෙම ගත්තට පස්සේ එලිමන්ට් එකේ ස්වභාවය ඊට අමතරව ඒක හදන්න යන කාලය අනුව මම ප්‍රොජෙක්ට් එක ගන්න තීරණය කරනවා. ඉතින් ඒක අර එක්ස්පීරියන්ස් එක තමයි පොඩ්ඩක් හැදෙන්නේ. අපි හිතමු දැන් අලුත් කෙනෙක් ළඟ ඒක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඕඩර්ස් ටිකක් කරද්දී
ඒක නිකම්ම හැදෙනවා. ඉතින් ඒ වගේ තමයි ප්‍රොජෙක්ට් එක ගන්න තීරණය වෙන්නේ. දැන් අපි හිතමුකෝ ඔයාලා ගියේ දාලා තියෙන $10යි කියලා. අපි හිතමු ලෝගෝ ඩිසයින් කරන කෙනෙක් නම් ලෝගෝයක් හදනවා කියලා දාලා දෙන $10කට. ඉතින් ක්ලයන්ට් කෙනෙක් මැසේජ් එකක් දාලා අහනවා මට මෙන්න මේ වගේ ලෝගෝයක් හදාගන්න ඕන කොහොමද හදාගන්නේ කියලා අහනවා. ඉතින් එහෙම ඇහුවට පස්සේ ඔයාලට පුළුවන් ඒ ලෝගෝ එක බලලා ඒක මොන තත්ත්වෙද තියෙන්නේ අපි හිතමු දැන් ඔයාගේ $10,000ට හදන්න පුළුවන් තත්ත්වයක තියෙනවා නම් $10,000කට හදලා දෙන්න. ඉතින් අපි හිතමු ලෝගෝ එකක් සංකීර්ණයි කියලා. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ලෝගෝ එකක් කම්ප්ලිකේටඩ් මට මෙන්න මේ වගේ බජට් එකක් යනවා කියලා ක්ලයන්ට්ට කියන්න. ඉතින් ඔයා පේමන්ට් අන්න ඒ වගේ වචන දාන්න යන්න එපා. ඔයාලට පුළුවන් මගේ බජට් එක මේක මට මෙන්න මේ දවස් අතරතුරදී මේක දෙන්න පුළුවන් කියලා විතරක් දාන්න. අර පේමන්ට් වගේ වචන ඊට අමතරව ඊමේල් අන්න ඒ වගේ වචන ෆයිල් එක හරහා ෂෙයා කරගන්න බෑ. කියන්නේ අපි හිතමු කස්ටමර් කෙනෙක්ට ඔයා ඊමේල් හරි ඊට අමතරව පේමන්ට් අන්න ඒ වගේ වචන දාලා මෙසේජ් එකක් ටයිප් කරද්දි පේන්නව වෝනින් එකක් මේ වගේ වචන යූස් කරන්න බෑ කියලා. ඉතින් ඒක නිසා ඔයාට බජට් එක මෙහෙමයි මගේ යන ටයිම් එක මෙහෙමයි කියලා මෙසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් එන්න විදිහට තමයි අපිට එන ප්‍රොජෙක්ට් එකක මිල තීරණය කරන්නේ. මට ඊට පස්සේ කරන් තිබුණ $50 ඕඩර් එකේදී ක්ලයන්ට් රික්වයර්මන්ට්ස් විතර දීලා තිබුණේ එයාට බෝට්ටු ඊට අමතරව එයාගේ ලෝගෝ එක ඊට පස්සේ ලැංගුරම් අන්න ඒ වගේ දේවල් යූස් කරලා පැන් එකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඒ එලිමන්ට් අදින එක මාර අමාරුයි. ඒ කියන්නේ බෝට්ටු වගේක් තිබුණා. ඒකට එයාගේ USA ෆ්ලැග් එක දාලා ඒ වගේ ගොඩාක් සංකීර්ණ එලිමන්ට්ස් ටිකක් තමයි තිබුණේ. ඒ පැන් එක හැදුවට පස්සේ එච්චර ලොකු ලස්සනකුත් නැහැ. ඒ කියන්නේ එලිමන්ට් ලොකු වැඩි. ඉතින් අර සමහර අය ඉන්නවනේ choices වෙනස්. ඉතින් අපි කැමති දේට නෙමෙයි වෙන කෙනෙක් කැමති වෙන්නේ. අන්න ඒ දේ හිතේ තියාගෙන තමයි මේ වගේ දේවල් කරන්න ඕන. ඉතින් මම මේ පැටර්න් එක හදාගත්තා මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද තිබුණේ කියලා. මේ තියෙනවා මම හදාගත්තපු එලිමන්ට්ස් ටික. ඉතින් ඔයාලට පේනවනේ. එක එක ලෝගෝස් තියෙනවා, තව නංගුරම් තියෙනවා, ඊට පස්සේ බෝට්ටු තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි පැටර්න් ටෙම්ප්ලේට් එක හැදුනේ. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ පැටර්න් එක. අපි මේ ඕඩර් එක ඩිලිවර් කරමු. මට දැනට කරන්න තිබුණ අන්තිම ඕඩර් එකත් මම ඩිලිවර් කරගත්තා. මම හැම වෙලේම වගේ ඔයාලට කියනවනේ ඊමේල් වගේ දේවල් ක්ලයන්ට් යවන්න එපා කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් කෙනෙක් දාන්න පුළුවන් මම වෙබ්සයිට් හදනවා ඊට අමතරව ක්ලවුඩ් සර්විසස් වගේ දේවල් සප්ලයි කරනවා කියලා. ඉතින් එහෙම කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඊමේල් එක වගේ දේවල් ඕන වෙනවනේ. ඉතින් එහෙම කෙනෙක්ට කරන්න පුළුවන් ඔයාලගේ ගිග් එකේ මට මේ සර්විස් එක සහ ඊමේල් එක ඕන වෙනවා කියලා දාලා තියන්න. එහෙම නැත්නම් ක්ලයන්ට්ගෙන් ඉල්ලන්න උනත් පුළුවන්. ඉතින් පුළුවන් නම් ඒ දේ කරන්න කලින් කස්ටමර් සපෝට් එකට කතා කරලා ඔයාලා කියලා තියන්න මට මේ සර්විස් එක ලබා දෙන්න ක්ලයන්ට්ගේ ඊමේල් එක ඕන වෙනවා. ඒක ප්‍රශ්නයක් වෙනවද කියලා පුළුවන් නම් මේල් එකක් දාලා එයාලගෙන් අහන්න. ඉතින් ඒ වගේ දෙයක් කරලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ක්ලයන්ට්ගේ ඊමේල් එක ගන්න පුළුවන්. හැබැයි ග්‍රැෆික් ඩිසයින් වගේ පැතිවලට ඊමේල් එක කිසිසේත්ම ඕන වෙන්නේ නැහනේ. ඒක නිසා ග්‍රැෆික් ඩිසයින් වගේ කරන අය ඒ දේවල් කරන්න යන්න එපා. ඉතින් මට මේ දවස් ටිකේ අලුත් බයස් එකකින් ඕඩර්ස් එන එක ටිකක් අඩු වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒකට හේතුව මට ගොඩක් ඔන්ලයින් ඉන්න උන්නේ නැහැ මේ ටිකේ. රිපීටඩ් බයස්ලා ඉන්න නිසා ලොකු ප්‍රශ්නයක් වුන්නේ නැහැ. අර මාසෙකට එන ප්‍රමාණයක් තියෙනවනේ ඕඩර්ස් මං කලින් ව්ලොග් එකේ කිව්වේ. අර රිපීටඩ් බයස්ලා ඉන්නව නම් අපිට ඕඩර්ස් ප්‍රමාණයක් මාසෙකට එනවනේ. ඉතින් ඒ ප්‍රමාණය එනවා. ඒක නිසා account එක ලොකු ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ඉතින් මම මේ ගැන අප්ඩේට් එකක් අනිවාර්යෙන් ඉස්සරහට ඔයාලට ගේන්නම්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. හැම කමෙන්ට් එකකටම උත්තර දෙන්න කියලා ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න. සමහර කමෙන්ට් මිස් වෙලා ඇති. ඒ කමෙන්ට් වලට අනිවාර්යෙන් උත්තර දෙනවා. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු.